තෙරුවන් සරණයි. සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියන ගාථා පාඨයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාය. සියලු පෘථග්ජනයන් උම්මත්තකයෝය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාය කියලා බොහෝ දිනෙක කතා කරනවා, බොහෝ දිනෙක ප්‍රකාශ කරනවා. ඒ වගේම අපිට බොහෝ ලිපිවල මේ කියන කාරණාව දකින්න ලැබෙනවා. නමුත් ඇත්තටම මේ වගේ ප්‍රකාශනයක් ත්‍රිපිටකයේ තියෙනවද කියන එක ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ වගේ ප්‍රකාශයක් සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියන ප්‍රකාශනය ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේවත් අටුවාවකවත් ඍජුව මේ සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියන ප්‍රකාශනය සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශනය ඇයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ සහ ඇයි මේ ගැන අද අපි සාකච්ඡා කරන්නේ? ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නට හැකි ආකාර දෙකක් ගැන මේ කියන දේශනාව අංගුත්තර නිකායේ දුක නිපාතේ බාල වග්ගේ සඳහන් වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්ද දේශනා නොකලායයි කියනවා නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් සිද්ධ කරන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකරන ලද දෙයක් දේශනා කළායයි යම් කෙනෙක් කියනවා නම් ඒ කෙනත් ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන කෙනෙක් වෙනවා. අභූතයෙන් කරන චෝදනාවක් වෙනවා. එහෙනම් මේ වගේ ප්‍රකාශන අපි ත්‍රිපිටකයේ තියෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කීම තුලින් අපි ප්‍රකාශ කිරීම තුලින් අපි ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් සිද්ධ කළා වෙනවා. බුදුරජාණන් වහන්සේට නින්දාවක් අපහාසයක් සිද්ධ කරන්නට උත්සාහ කළ පුද්ගලයෙක් බවට අපි පත් වෙනවා. එහෙනම් මෙතනදී අපි පැහැදිලි කරගන්න ඕනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක මේ විදිහේ ප්‍රකාශනයක් සිද්ධ කරා කියලා ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ. ඉතින් මේ ගැන ප්‍රකාශ කරන බොහෝ අය කියනවා බුදුරජාණන් වහන්සේ විසින්ම වදාලා කියලා සඳහන් කරපු තැන් අපි දකිනවා. ඒ වගේම බොහෝ පිරිස් අතර සාමාන්‍ය ජනතාව අතරත් මේ සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියන වචනය මේ ප්‍රකාශනය හුවමාරු වෙනවා. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවල දේශකයන් වහන්සේලා පවා ප්‍රසිද්ධ වැඩසටහන් වලදී පවා මේ සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියන ප්‍රකාශනය ගැන සඳහන් කරන අවස්ථා අපි දැකලා තියෙනවා, අපිට දකින්නට ලැබිලා තියෙනවා. නමුත් මේ පෘථග්ජනයා උම්මත්තක ස්වභාවයෙන් හැසිරෙනවා කියන කාරණාවන් අපිට අටුවාවේ ඇතැම් තැන්වල දැක ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා කල්යාණ පෘථග්ජනයා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අන්ධ පෘථග්ජනයා කියලා වචනයකුත් අපිට ධර්මයේ තුල හම්බ වෙනවා. පෙළ අටුවාවල අපිට හම්බ වෙනවා මේ වගේ වචනයක්. ඉතින් මේ පෘථග්ජනයාගේ මේ උම්මත්තක ස්වභාවය ගැන සඳහන් කරන එක සූත්‍ර වර්ණනාවක් තමයි මජ්ක්‍ධිම නිකාය අට කතාවේ මූල පරියාය සූත්‍ර වර්ණනාවේ තියෙනවා. එක තැනක උම්මත්තකෝ වියෙහි පෘථග්ජනෝ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතනදී සඳහන් කරලා තියෙන්නේ මේ පෘථග්ජනයා මේ පර්යායන් නොදන්නා කම නිසා උම්මත්තකයෙක් වගේ හැසිරෙනවා කියලා. ඒ කියන්නේ උම්මත්තකයෙක් වගේ ඒ කියන්නේ මේ පෘථග්ජනයා උම්මත්තකයෙක් කියලා නෙවෙයි කියන්නේ. හොඳින් මතක තියාගන්න මේ ධර්ම පර්යායන් නොදන්නාකම නිසා මේ අවිද්‍යාව නිසා පෘථග්ජනයා උම්මත්තකයෙක් වගේ කටයුතු කරනවා කියලා. කියන උම්මත්තකයෙක් වගේ කියලායි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ සියලු පෘථග්ජනයෝ උම්මත්තකයෝය කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැ. නම් ඇයි මේ වගේ ප්‍රකාශන අපි සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවන් සිද්ධ කරන්නේ, නිന്ദා අපහාස කිරීමට උත්සාහ කරන අන්ධ බාලයන් බවට අපිපත් වෙන්නේ ඇයි? ඉතින් ඒ නිසා ත්‍රිපිටකය අපි යම් තරමකට හරි අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒ වගේම තමයි අටුවා අධ්‍යයනය කළ යුතුයි. ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි අධ්‍යයනය කළ යුත්තේ උතුම් වූ පෙළ දහම තුලින්මයි. පෙළ දහම කියලා කියන්නේ උත්තරීතර වූ ත්‍රිපිටකය තුලින්මයි. ඉතින් මේ ත්‍රිපිටකය ගැන කතා කරනකොට මේ ත්‍රිපිටකයේ නැති තව බොහෝ දේවල් අපේ අය ත්‍රිපිටකයේ තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ත්‍රිපිටකයේ තියෙන දේවල් නැහැ කියලා සඳහන් කරන අවස්ථා තියෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා නැහැ. මේ වගේ ප්‍රකාශන සිද්ධ කරනවා. ඉතින් මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණාව තමයි ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ අතින් අභූත චෝදනාවක් නොවීමට අපි වග බලාගත යුතුයි. මොකද ඒ විදිහට අපි අභූත චෝදනාවක් සිද්ධ කිරීම අපේ නිර්වාණ ගමනට, අපේ ධර්ම මාර්ගයට බාධාවක් වෙන්නට පුළුවන්.
ඒ වගේ තවත් සඳහන් කරන ප්‍රකාශන කීපයක් තමයි බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කියලා තමයි සඳහන් කරනවා. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවල අපිට හොඳින් මහන් ලැබෙනවා කටින කාලවලට වස් සමාදන් වෙලා ඉන්න කාලවලට කටින පින්කම් කාලවලදී අහන්න ලැබෙන දෙයක් තමයි නාගිත තේරාපදානය කියන එක. ඉතින් ඒ නාගිත තේරාපදානය කියලා එකකොත් ත්‍රිපිටකයේ අපදාන පාළියේ කිසිම තැනක නැහැ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරා කියලා. ත්‍රිපිටකයේ කොතනකවත් නැහැ, අටුවාවෙත් නැහැ. නමුත් පශ්චාත් කාලීනව ලියවෙච්ච ග්‍රන්ථවල තමයි මේ වගේ ප්‍රකාශන ලියවිලා තියෙන්නේ. ඒ වගේම තමයි වර්තමානයේ ව්‍යාපාරික ස්වභාවයෙන් නිර්මාණය වෙන ඇතැම් පින්කම් ගැන ත්‍රිපිටකයේ අපිට ප්‍රබල සාධක හොයාගන්නට අපහසු වෙලා තියෙනවා. ඉතින් මේ ගැන අපි ඉදිරියේදී වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදී අපි මේ කතා කරේ සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියන කාරණාව. ඉතින් මේක ප්‍රකාශනයක් හැටියට ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම අපි පරියත්ති ශාසනයට කරන විශාල හානියක් වෙනවා මේ වගේ ප්‍රකාශන සිද්ධ කිරීම. ඉතින් මේ වගේ ප්‍රකාශනයක් අපි සිද්ධ කිරීම තුළ අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව විකෘති කිරීමක් සිද්ධ කළා වෙනවා. අපි ඒක ධර්ම විකෘතියක් සිද්ධ කළා වෙනවා. කොහොමද මේ ධර්ම විකෘතියක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ එහෙම අදහසක් දක්වලා නැහැ කිසිම තැනක සියලු පෘථග්ජනයෝ උම්මත්තකයෝ කියලා. එතකොට අපිට පාරමිතා පූර්ණය කරන බෝධිසත්වයන් උම්මත්තකයන් ලෙස දකින්න වෙනවා. ඒ වගේම කල්යාණ පෘථග්ජනයා උම්මත්තකයෙක් ලෙස දකින්න වෙනවා එහෙම වුණොත්. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියන්නේ මේ රෝග සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා රෝග දෙකක් ගැන. ඒ රෝග දෙක තමයි කායික රෝග සහ මානසික රෝග කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කෙනෙකුට පැයක් දෙකක් දවසක් දෙකක් නෙවෙයි අවුරුදු 100ක් වුණත් කායික රෝගයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් බුද්ධ ආදී අරහත්තු උතුමන් වහන්සේලා හැර මනෝව්‍යාධියකින් සුළු මොහොතක් හරි පීඩා නොවිඳි කෙනෙක් හොයා ගැනීම අපහසුයි කියලා හොයාගන්න නැහැ කියලා. ඒ කියන්නේ ඊටමත් කෙටි කාලයක් හරි මානසික පීඩාවකින් මනෝව්‍යාධි තත්වයකින් නොපෙළුණු කෙනෙක් හොයාගන්න අමාරුයි කියලා සඳහන් කරනවා බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා හැර. එතන තමයි මේ ත්‍රිපිටකයේ අපිට හම්බෙන්නේ රෝග සූත්‍රයේදී මේ රෝගාකාර දෙකයි කායික රෝග සහ මනෝරෝග කියලා තියෙනවා මානසික රෝග කියලා තියෙනවා. මේ අතරින් කායික රෝග නැතුව කෙනෙකුට අවුරුදු 100ක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ ආකාරයට මනෝව්‍යාධියකින් ඒ කියන්නේ මානසික පීඩනයකින් මානසික ව්‍යාධි තත්වයකින් මානසික ව්‍යාකූලතාවයකින් නොපෙළුණු කෙනෙක් හොයාගන්න නැහැ කියලා කියනවා මේ සාමාන්‍ය සමාජය තුළ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා හැරුණුකොට. අන්න එතන සඳහන් කරලා තියෙනවා. නමුත් එතනත් සබ්බේ පෘථග්ජනා උම්මත්තකයෝ සබ්බේ පෘථග්ජනා උම්මත්තක සියලු පෘථග්ජනයෝ උම්මත්තකයෝ කියලා සඳහන් කරපු තැනක් අපිට ත්‍රිපිටකේවත් අටුවාවේවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රකාශනයේ ඊටමත් මෑත කාලීනව හෝ යම්කිසි කාලවකවානුවක ඇතිවුණු වැරදි මතවාදයක්. ඒ වගේ වැරදි මතවාද එනකොට ඒ වැරදි මතවාද ගැන ඔබ සැලකිලිමත් වන්නට ඕන. මොකද ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබේ අතින් කිසිදු ආකාරයක අභූත චෝදනාවක් සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා. ඒ උත්තරීතර වූ ශාස්ත්‍රූන් වහන්සේට ඔබ විසින් චෝදනාවන් ආදිය සිද්ධ කිරීම තුළ ඔබගේ ධර්ම මාර්ගයට ඔබගේ සාංශාරික විමුක්තියට අතිවිශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි නං තිසරණය සමාදානය ඔබ බුදුන් සරණ යා යුතුයි, දහම් සරණ යා යුතුයි, සංඝුන් සරණ යා යුතුයි. මෙතනදී ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ අවබෝධය බුද්ධ රත්නයේ ලෙසත් ඒ උත්තරීතර වූ අවබෝධය තුල අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු ඒ පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ ඒ සුදු බුදු රැස් විහිදෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාගේ ශ්‍රී ස්පර්ශය ලැබමින් කර්ණ රසායන අෂ්ටාංග සමන්නාගත සරයෙන් යුක්තව ඒ මහනෙල් මල් සුගන්ධයේ විහිදුවන ඒ ශ්‍රී මුඛ ස්කන්ධයෙන් දේශනා කොට වදාරන්නට යෙදුණු ඒ උතුම් වූ ධර්මයම ඒ උත්තරීතර වූ ධර්මයම ගුරු කොට අරගෙන ඒ උතුම් වූ ධර්මයේම සරණ ගිහිල්ලා ඒ වගේම එදා තුරේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලැබුවා වූ ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයම ගුරු කොටගෙන මහා සංඝ රත්නයම සරණ කොටගෙන මේ සංසාර ගමන නිමා කරන්නට වෙහෙසෙන මේ සංසාර ගමනින් මිදෙන්නට උත්සාහ කරන්න ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු ධර්මය ඔබට අධ්‍යයනය කිරීමට
ඔබ මූලිකවම ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න, පෙළ දහම අධ්‍යයනය කරන්න, ත්‍රිපිටකයේ තියෙන අපහසු තැන් තේරුම් ගන්න, අමාරු වචන තේරුම් ගන්න, ඒ ධර්ම පරයයන් වල විග්‍රහයන් තේරුම් ගන්න ඔබ අටුවාව භාවිතා කරන්න. තවත් ඔබට ගැඹුරින් අධ්‍යයනය කිරීමේ පිළිබඳ තවත් විවරණ සපයා ගැනීමට ටීකා, ටිප්පණි, සන්න, ගැටපද ආදී ඔබට භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ත්‍රිපිටක අටුවා, ටීකා, ටිප්පණි, සන්න, ගැටපද අධ්‍යයනය කරමින්ම ඔබ ධර්මය ගවේෂණය කරගෙන යන්න. එහෙම නැත්නම් ඇතැම් අවස්ථාවල ඇතැම් පුද්ගලයන් මෑත කාලීනව ලියලා තියෙන ග්‍රන්ථවල, මෑත කාලීනව ලියලා තියෙන ලිපි ලේඛනවල, මෑත කාලීනව ඇතැම් අය සිද්ධ කරන දේශනා පිළිබඳව අපිට ඇත්තටම සාර්ථක පැහැදීමක් ඇති කරගන්න පුළුවන්ද කියන සැකය මතුවෙනවා. මොකද විවිධාකාරයේ විකෘති මත විකෘති අදහස් දරලා තියෙනවා. ධර්මයට පටහැනි අදහස්, විනයට පටහැනි අදහස් බොහෝ ප්‍රමාණයක් අද සමාජගත වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන වශයෙන්ම මේ ධර්මයේ විනය කොයිතරම්නම් විකෘති ස්වභාවයකට, විපරිත ස්වභාවයකට ඇවිල්ලාද කියනවනම්, ශාසන ඉතිහාසයේ පවා විකෘති කරන ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විනය කියන කාරණාව ප්‍රබල ලෙස විකෘති කරන තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ වගේම බුද්ධ දේශනාව සැක කරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ බුද්ධ දේශනාවේ තමයි කියන පරස්පරතා, ත්‍රිපිටකයේ පරස්පරතා තියෙනවා කියලා. ඒක ගැනත් මම පුංචි කාරණාවක් සිහිපත් කරන්නම්. මේ ත්‍රිපිටකයේ කිසිම තැනක පරස්පරතා නැහැ. මේ තැන්වල පරස්පර ලෙස තේරෙන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කාරණේ නෙවෙයි පරස්පර, ඔබගේ තේරුම් ගැනීමයි පරස්පර. උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල මේ සිද්ධ කරපු දේශනා ඒ සන්දර්භයන්ට අනුකූලව බුදුරජාණන් වහන්සේ විවිධ ස්වභාවයන්කින් දේශනා කරලා තියෙනවා. දැන් පරමාර්ථ වශයෙන් ගත්තාම සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාව පටහැනි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඇතැම් සූත්‍ර දේශනාවලටයි මම, මගේ ශ්‍රාවකයන්, ඔබ කියලා මේ වගේ සම්මුති වචන භාවිතා කරලා තියෙනවා. එතකොට මෙතනදී මේ සම්මුතිය සහ පරමාර්ථය අතර ඒ කාරණාව පැහැදිලි කරන්නට නම් සම්මුති වචන භාවිතා කරන්න වෙනවා. සම්මුතින් වචන සත්‍යං ලෝක සම්මුති කාරකං ආදී ලෙස සඳහන් කරලා තියෙනවානේ. ඒ වගේ එතකොට ඒ වගේ තැන් පරස්පර නෙවෙයි, ඒ සන්දර්භයන් තුළ බුදුරජාණන් වහන්සේ මේ සම්මුතිය තුළ දේශනා කරලා තියෙනවා. ඒ වගේම පරමාර්ථය තුළ දේශනා කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි ඇතැම් කාරණාවල තියෙන වචනාර්ථ තේරුම් නොගැනීම. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දූරං ගමන් ඒකචරං අසරීරං ගුහාසයන් කියන ගාථාවේ මේ දූරං ගමන් කියන වචනේ අර්ථ දක්වාගෙන තියෙනවා දුර ගමන් යන තනිව හැසිරෙන කියලා. ඉතින් මේ දුර ගමන් යනවා කියන කාරණාව මේ සිතක් ඇති වෙන්නේ එක මොහොතයි. මේක අටුවාචාරින් වහන්සේලා හරි ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. සිතකට මේ ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන මේ සිතකට මකුළු දැලක් තරම් දුරවත්. ඒ කියන්නේ මකුළු දැලක ඝනකම තියෙන්නේ. ඒ මකුළු දැලක තරම් දුරකටවත් ගමන් කරන්නට බෑ කියලා සඳහන් කරලා තියෙනවා. දුර පිහිටි අරමුණු ගන්නා ස්වභාවය නිසාම ගම් ධාතුවෙන් හට ගන්න වචනයක්නේ. ඒක තමයි මේ ධාතු ප්‍රත්‍ය මේවා හොඳට දැනගන්න ඕනේ මේකෙදි. එතකොට මේ ඒක අටුවාචාරින් වහන්සේලා හරි ලස්සනට විග්‍රහ කරනවා. එතකොට මේ ගම් කියන ධාතුවෙන් හට ගන්න වචනයක් ගමන් කියලා කියන්නේ. එතකොට මේ ගම් ධාතුවේ හටගත්ත වචනයක මේ දුර අරමුණු ගන්නවා කියන අදහසින් නිපද වෙලා තියෙන වචනයක් තමයි මේ දූරංගම. ඒකචරං කියලා කියන්නේ මේ තනිව හැසිරෙනවා කියන එක නෙවෙයි. මේ කැණි මඩලක් වගේ එක වෙලාවෙ හිත් 3-4ක් ඇති වෙන්නේ නැහැ කියන එක. එක මොහොතක එක ක්ෂණයක් තුළ එක සිතක් ඇති වෙන මොහොතේ ඇති වෙන්නේ ඒ සිත පමණමයි. සිත් දෙකක් ඇති වෙන්නේ නැහැ. එක මොහොතක් තුළ එක සිතක් එක විඥානයක් පමණක් ඇති වෙනවා කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ටා, මනෝමයා කියන තේ මේ මනෝපුබ්බංගමා ධම්මා මොකද්ද? මේ මනෝ කියන්නේ මොකද්ද? මේ ධම්මා කියන්නේ මොකද්ද? මෙතනදී මේ මනෝ කියලා කියන්නේ විඥාණයට. මෙතන පුබ්බංගමා ධම්මා කියලා කියන්නේ චෛතසික වලට. එතකොට මෙතනදී මේ ධම්මා කියලා එතන සඳහන් කරලා තියෙන චෛතසික. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ දේශනා කරලා තියෙන. අන්න ඒ වගේ ඒතෙන් තේරුම් ගන්න නම් අපිට අටුවාව, ටීකාව උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ මම ඊටමත් සුළු කාරණා කිහිපයක් සිහිපත් කරේ. නැවත මතක් කරනවා, කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දේවල් දේශනා කළා කියලා සමාජගත කරන්න එපා. දේශනා කරපු දේවල් දේශනා නොකළා කියලා සමාජගත කරන්න එපා. පුද්ගලිකව විනයානුකූලව ගත්තොත් එහෙම මේ විනය දේශනා කළා කියලා කියන්න අපිට බයක්, චකිතයක් නැහැ. අපේ අතින් මේ විනය ශික්ෂාපදේ කඩ වෙන්න පුළුවන්. හැබැයි මේ විනය ශික්ෂාපදේ කඩ වුණත් අපි කියනවා ඒ විනය ශික්ෂාපදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන එක. ඇතැම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඇතැම් අවස්ථාවල රහතන් වහන්සේලා අතින් පවා විනය ශික්ෂාපද කඩ වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි උන්වහන්සේලා විනය ලෙසම දරාගෙන හිටියා. ඒක
කවදාවත් නෑ කැඩුවනට පස්සේ නෑ බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නෑ. එහෙම විනය ශික්ෂාපද දේශනා කරලා නෑ. ආදී වශයෙන් සඳහන් කරන්න ගියේ නෑ. ඒක ඒ විදිහටම තියෙනවා. මගේ අතින් කැඩුනා කියන එක කියන්න තරම් අපිට ශක්තියක් තියෙන්න ඕනි. එහෙම ශික්ෂාපදයක් තියෙන එක තමයි විනය ගැන දීර්ඝව සාකච්ඡා නොකළ යුතු වීඩියෝ එකක්. මොකද විනය කියලා කියන්නේ සාකච්ඡා කළ යුතු සීමාවක් තියෙනවා. සාකච්ඡා කළ යුතු ස්ථාන තියෙනවා. පොහොය සීමාව තුළ කතා කළ යුතු දේවල් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනාගාමී ඇවැත්වලදී ඇවැත් දේශනය කියලා ඇවැත් දෙසීම කියලා වෙනම විනය කර්මයක් පනවලා තියෙන්නේ. සිල් පිරිසිදු කර ගැනීමේ විනය ශික්ෂාපද පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේදයක් දේශනා කරලා තියෙන්නේ. මගේ අතින් විනය ශික්ෂාපදයක් බිඳුනා නම් අන්න ඒ විනය ශික්ෂාපදේ ඔව් මගේ අතින් බිඳුනා. ඒක නෑ කියලා කියන්න නෙවෙයි ශික්ෂාපදේ බිඳුනා. එහෙම ශික්ෂාපදයක් තියෙනවා. නමුත් මට ඒක ආරක්ෂා කරන්න බැරුණම් මගේ අතින් ඒක බිඳුනා කියලා කියන්න පුළුවන් තරම් ශක්තියක් ඇති කිරීම තමයි මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් බව. ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අපි ගරු තැන දෙනවා, මුල් තැන දෙනවා. ඉතින් ඒ නිසා ඔබ කිසියම් අවස්ථාවක ඔබ බුදුන් වහන්සේ දේශනා නොකළ දෙයක් දේශනා කළායයි කියන්න එපා. දේශනා කළ දෙයක් දේශනා නොකළායයි කියන්නත් එපා. දරා ගන්නත් එපා. බුදු දහම මනාව දරා ගන්න. ත්‍රිපිටකය අටුවා ටීකා පරිශීලනය කරන්න. දැන් මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔබට ත්‍රිපිටක පොත් මහා ගොඩක් ගෙනල්ලා කබඩ් එකක දාගෙන පෙරලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද ඔබේ ළඟ තියෙන ඔබේ නවීන ජංගම දුරකථනයෙන් ඔබට ත්‍රිපිටකය කියවන්න පුළුවන්. පිටුවක් ගානේ ඔබට කියවන්න පුළුවන්. පිටකයක් ගානේ සූත්‍රයක් ගානේ ඔබට සිංහල පරිවර්තන වලින්ම කියවන්න පුළුවන්. අටුවාවත් ඒ විදිහටම ඔබට කියවන්න පුළුවන්. අන්න ඒ නිසා මේ තාක්ෂණයත් භාවිතා කරගෙන ඔබ මේ ජීවිතය තුළ ඔබගේ නිර්වාණගාමී ගමන අතිශය සාර්ථක ගමනක් හැටියට නිමා කරගන්න කියලා මම සඳහන් කරනවා. සියලු දෙනාටම කෙලෙස් තවන වීරිය ඇති වේවා. උතුම් වූ ධර්මය ගවේෂණය කිරීමේ කැමැත්ත නිතැතින්ම ඇති වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.